මහරෑ බෝඩිමට ආව කොල්ලෝ දෙන්න. ගාමන්ටිකේ මැෂින් 100 ගණනක ටක් ටක් සද්දය මගේ කන්නඩි පැලුවත් ඒ හැම සද්දකටම වඩා මගේ පපුව ඇතුලේ තනිකම කෑගහන සද්දය මට වැඩියෙන් ඇහුණා. මැෂින් එකේ ඉදිකටුව රෙදි කෑලක් පසාරු කරගෙන යන හැම වාරයක් පාසාම මගේ හිතත් මොකක්දෝ නොදන්නා වේදනාවකින් පසාරු වෙලා යනවා වගේ මට දැනුණා. මගේ ඇස් දෙක ඉස්සරහා මැවෙන්නේ රෙදි කෑල්ලි නෙවෙයි. මාව තනියව දාලා රටගිය සමන්තගේ හිනාව. හංසිකා, මම යන්නේ අපේ අනාගතයේ වෙනුවෙන්. සමන්ත එදා කිව්වේ මගේ නලල සිපගෙන. ඒත් ඒ අනාගතයේ වෙනුවෙන් සමන් මගේ වර්තමානීය සම්පූර්ණයෙන්ම අමතක කරලා කියලා මට දැනිද්දි හිතට මහා බරක් දැනුණා. මට ඕන කලේ එයා එවපු සල්ලි නෙවෙයි. මගේ හති වැටුණු ජීවිතේට වචනයකින් හරි හයියක් වෙන එයාගේ ආදරේ විතරයි. ඒත් ෆෝන් එකකින් ඇහෙන ඒ රළු කටහඬ මාව තවත් තනියම කළා. ඔයාට සල්ලි තියෙනව නම් තව මොනවද අඩු? මම මෙහි මැරීගෙන වැඩ කරන්නේ ඔයාට සැප දෙන්න. සමන් එහෙම කියද්දි මට කෑ ගහලා කියන්න හිතුණා. මට ඕන සැප නෙවෙයි සමන්. මට ඕන ඔයාව කියලා. ඔය තනිකම මාව දවද්දි තමයි කසුන් මගේ ජීවිතේට ආවේ. කසුන් කියන්නේ ගාමන්ට් එකේ වැඩ කළ කෙනෙක්. එයා මගේ හිතේ තියෙන හිස්තැන හරියටම හඳුරගත්තා වගේ. අක්කා හරිම ලස්සනයි. ඒත් ඒ ඇස්සල තියෙන්නේ ලොකු දුකක්. කසුන් එහෙම කියද්දි මගේ අවනත නොවන හිත පවා එයාට ඇහුම්කන් දෙන්න පෙළඹුණා. බෝඩිමේ පටු පඩිපෙළ උඩදී හමුවෙන හැම මොහොතකම එයා මගේ දිහා බැලුපු ඒ අනුකම්පාව පිරුණු බැල්ම මගේ හිතේ තිබුණු වේදනාවට ලොකු උසුවක් වුණා. අවුරුද්දක් පුරා සමන්තගෙන් නොලැබුණු ඒ ලිංගතුකම අවධානිය කසුන්ගේ වචනවලින් ගලාගෙන ඉද්දී මම මාවම පාලනය කරගන්න බැරි තැනකට වැටුණා. සති කිහිපයක් තිස්සේ අපි රෑ තිස්සේ ෆෝන් එකකින් කතා කළා. එයා මගේ පුංචි විස්තර පවා ඇහුවා. අද දවල්ට කෑවේ මොනවද? අද මහන්සිද? වැනි සරල ප්‍රශ්න පවා මට දැනුනේ මහා ලොකු ආදරයක් වගේ. ඒත් ඒ හැම වචනයක් පිටුපසම මාරාන්තික උගුලක් අටවා ඇති බව මට මොහතකටවත් හිතුනේ නැහැ. එදා මහා මෝසම් වැස්සක් වෙටුණු කළු කරපු රාත්‍රියක්. සමන්තගෙන් ලැබුණු රළු පිළිතුරක් නිසා මගේ හිත සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබුණේ. මම කසුන්ට මැසේජ් එකක් දැම්මා. මට තනියම ඉන්න බෑ, මට පිස්සු වගේ කියලා. කසුන් එකපාරටම කිව්වේ, බය වෙන්න එපා හංසිකා. මමයි තරින්දුයි එන්නම් අක්කගේ තනියම කන්න. අපි පොඩි පාටියක් දාමු කියලා. රෑ 12ට විතර දොරට හීන් තට්ටුවක් වැටුණා. මම වෙවුලන දෑතින් දොර ඇරියා. කසුන් සහ තරින්දු ඇතුළට ආවේ අමුතුම බැල්මකින්. කසුන්ගේ මූණේ ඉස්සර තිබුණු ඒ අහිංසක හිනාව වෙනුවට දැන් තිබුණේ ගොදුරක් දකින වෘකයෙක්ගේ වගේ බැල්මක්. ඔහුන් දෙන්නම මගේ අද උඩ වාඩි වුණා. මම බිම බලාගෙන හිටියා. මොකද අක්කෙමි බයින් වගේ. අපි ආවේ ඔයාට කවදාවත් අමතක නොවන සතුටක් දෙන්න. කසුන් මගේ ගාවට ඇවිත් මගේ උර හිස තදින් අල්ලගත්තා. එයාගේ අතින් වාහනේ උනේ අරක්කු සුවන්දක්. මට එකපාරටම මොකක්දෝ වැරද්දක් දැනුණා. එයාගේ ඇස්වල තිබුණේ ආදරේ නෙවෙයි, අමුතුම කාමයක්. තරින්දු එයාගේ ෆෝන් එක අරගෙන කොනක හිටගෙන වීඩියෝ කරන්න ලෑස්ති වුණා. මොකද මේ? තරින්දු මොකද ඒ කරන්නේ? ප්ලීස් ෆෝන් එක අයින් කරන්න. මම බයෙන් ගැහි ඇහුවා. කසුන් මාව ඇදට තල්ලු කළා. එයාගේ මූණේ තිබුණේ අමනුස්ස හිනාවක්. සද්ද කරන්න එපා හංසිකා. ඔයා මේකට කැමති වුණානේ. දැන් අපි මේක වීඩියෝ කරනවා. ඔයා අපිට කියන විදියට ඉන්න ඕනේ. නැත්තම් මේ වීඩියෝ එක සමන්ටයි ඔයාගේ ගෙදර අයටයි යන්න වැඩිය වෙලාවක් යන්නේ නැහැ. හිතන්නකෝ එතකොට ඔයාට මොකද වෙන්නේ කියලා. මගේ ලේ සීතල වුණා. මුළු ලෝකයම මගේ කකුල් පමුල කඩා වැටෙනවා වගේ මට දැනුණා. මම මෙච්චර කාලයක් ආදරේ කියලා හිතාගෙන හිටියේ මේ තිරිසනුන්ගේ සැලසමකටද? ඔහුන් ආවේ මගේ තනිකම මකන්න නෙවෙයි. මගේ තනිකම පාවිච්චි කරලා මාව බ්ලැක්මේල් කරන්න. ඔහුන් මගේ ජීවිතේම විනාශ කරන්නයි හදන්නේ කියලා මට තේරුණා.
මම අසරණ වෙලා හිටියත් මගේ හිතේ තිබුණු ආත්ම ගෞරවය එකපාරටම අවදි වුණා. තොපි හිතුවද මම බය වෙයි කියලා. තොපිට ඕන එකක් කරගනින්. ඒත් මම තොපිට ඕන විදියට නටන්නේ නෑ. මම මහා හයියෙන් කෑ ගහුවා. ඒත් එක්කම මම ඇද අයිනේ තිබුණු මගේ බර ස්ත්‍රීකය අතට ගත්තා. කසුන් මගේ ඇඟට කඩා පනින්න හදද්දීම මම ඒකෙන් එයාගේ ඔළුවට පහරක් ගැහුවා. එයා වේදනාවෙන් විසි වෙලා යද්දී මම දොර පැත්තට දිව්වා. තරින්දු මාව අල්ලන්න පැනලා මගේ නයිට් ඩ්‍රෙස් එකෙන් ඇද්දා. ඒත් මම මගේ මුළු ශක්තියම දාලා එයාගේ මුහුණට මිරිස් කුඩු පැකට් එකක් ගැහුවා. මම දොර ඇරගෙන සාලයට දුවලා කවුරුත් නැද්දෝ බේරගන්න කියලා මහා හඬින් කෑ ගැහුවා. බෝඩිමේ අනිත් අය ඇහිරිලා ඉද්දි ඒ තිරිසන්නු දෙන්න ජනේලෙන් පැනලා දුවන්න හැදුවා. ඒත් බෝඩිමේ හිටපු අනිත් පිරිමි ළමයින් දෙදෙනෙක් ඔහුන්ව පන්නා ගොස් අල්ලගත්තා. පොලිසිය පැමිණ ඔහුන්ව රැගෙන යනතුරුම මම මගේ කාමරේ මුල්ලකට වී වෙවුලමින් සිටියා. එදා රෑ මම පාඩමක් ඉගෙන ගත්තා. මගේ තනිකම මම කාටවත් විකුණන්න ඉඩ නොදී යුතු බව මට වැටහුණා. පසුවදාම මම සමන්තට වීඩියෝ කෝල් එකක් ගත්තා. මම සිදු වූ සියල්ල ඔහුට කීවා. සමන්තත් බොහෝ වෙලාවක් නිහඬව සිටියා. අවසානයේ ඔහු හැඬුවා. "හංසිකා, මට සමා වෙන්න. මම හිතුවේ සල්ලි විතරයි ඔයාට ඕන කියලා. මම ඔයාව තනියම කළා. මම හෙටම ලංකාවට එන්න ලෑස්ති වෙනවා. ඔයාලට මොකද හිතෙන්නේ? හංසිකා කරපු දේ හරිද නැත්නම් ඇය කලින්ම තේරුම් ගන්න ඕනද? කතාව කියවපු ඔයාගේ අදහස කමෙන්ට් එකට ලියාගෙන යන්න. එක වචනයක් හරි දාලා සපෝට් එකක් දෙන්න. කතාව හිතට වැදුන නම් ලයික් එකක්. තව කතා ඕන නම් කමෙන්ට් එකක් දාන්න. තනිකම නිසා වැරදි තීරණ ගන්න ඉන්න කෙනෙක්ට මේක ෂෙයා කරන්න. අපේ පේජ් එක ෆලෝ කරලා ඉන්න. ඉස්සරහට තවත් හදවතට වැදුන ඇඟ කම්පන කරන කතා එනවා.